අයිබෝන් කියන ඔයාලා හැම කෙනෙක්ටම ඒ වගේම ගොඩක් ආදරෙන් පිළිගන්නවා අපේ YouTube නාලිකාවට. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් අපි අපේ YouTube නාලිකාවේ බොලිවුඩ් ගැන, හොලිවුඩ් ගැන, කොලිවුඩ් ගැන ඒ වගේම සිංහල සිනමාව ගැනත් ඔයාලත් එක කතා කරනවා. හැබැයි අපි අද ඉඳලා වෙනස්ම දෙයක් ඔයාලත් එක කතා කරන්න හිතුවා. ඒක තමයි බොලිවුඩ් මසාලා මික්ස්. මොකක්ද මේ බොලිවුඩ් මසාලා මික්ස් කියන්නේ? ඔයාලා කැමති සිංහල සිනමාව ගැන, බොලිවුඩ් ගැන, කොලිවුඩ් ගැන මේ හැම දෙයක් ගැනම තොරතුරු දැනගන්න. ඒ නිසා අපි හිතුවා සතියේ දවස්වල ඔයාලා කැමතිම හෝරාවක බොලිවුඩ්, හොලිවුඩ්, කොලිවුඩ් ඒ වගේම සිංහල සිනමාව ගැන හැම දෙයක්ම එකට තියෙන එක සෙග්මන්ට් එකක්, එක එපිසෝඩ් එකක් ඔයාලට අරගෙන එන්න. මේකෙදී අපි බොලිවුඩ් ගැන කතා කරනවා, හොලිවුඩ් ගැන කතා කරනවා, කොලිවුඩ් ගැන කතා කරනවා. හැම සිනමාවක් ගැනම, හැම කලා ලෝකයේ ශේෂත්‍රයක් ගැනම අපි ඔයාලට තොරතුරු අරගෙන එනවා. ඉතින් මම මුලින්ම හිතුව ඔයාලත් එක කතා කරන්න මේ දවස්වල බොලිවුඩ් වල බොහෝ දෙනා අතර කතා බහට ලක්වන මාතෘකාවක් ගැන. ඒ තමයි දීපිකා පදුකෝන්. දීපිකා පදුකෝන් මෑතකදී තමන්ගේ රේට් එක ඉහළ දැම්ම කියලා ඔයාලා දන්නවද? ඒ විතරක් නෙවෙයි, දීපිකා මෑතකදී සංදීප් රෙඩ්ඩි විසින් නිෂ්පාදනය කිරීමට නියමිත නවතම චිත්‍රපටයෙන් ඉවත් වුණා කියලත් කතාවක් පැතිරලා යනවා. මේ නිර්මාණයේ දීපිකාත් එක්ක රංගපාන ඉන්දියේ ප්‍රභාෂ් කියන්නේ දමිළ සිනමාව ඇතුළේ බොහෝ දෙනා අතර කතාබහට ලක්වන ජනප්‍රිය තාරකාවක්. ඉතින් දීපිකා ප්‍රභාෂ් එක්ක වැඩ කරන්න අකමැති කිව්ව එක ගැන බොලිවුඩ් වල විතරක් නෙවෙයි, කොලිවුඩ් වලත් මේ දවස්වල වැඩි වශයෙන් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්වෙලා තියෙනවා. හැබැයි දීපිකා මේ සිනමා පටයෙන් ඉවත් වනේ කාරණා දෙකක් පදනම් කරගෙන. එකක් තමා එයාගේ රේට් එක මේක වැඩි කරන්න ඕන කියන එක. මේ චිත්‍රපටය වෙනුවෙන් දීපිකා සඳහා ඔවුන් වෙන් කරලා තිබ්බ රුපියල් කෝටි 24ක මුදලක්. නමුත් දීපිකා කිව්වේ තමන්ට මේ චිත්‍රපටය වැඩ කරන්න කෝටි 28ක් අවශ්‍යයි කියලා. ඒ වගේම දීපිකා කියන්නේ මේ දවස්වල පවුල් ජීවිතයක් ගත කරන අම්ම කෙනෙක්. ඒ නිසා එයා ඉල්ලීමක් කරා දවසේ පැය 8ක් විතරක් වැඩ කරලා ඉතුරු කාලසීමාව තමන්ට තමන්ගේ පවුලේ අයත් එක ගත කරන්න ඕනි කියලා. ඒක නිසා මෙන්න මේ කාරණා දෙක පදනම් කරගෙන සංදීප් එක්කලා දීපිකා අතර යම් මත ගැටුම් ඇති වෙලා තියෙනවා. මේ නිසා දීපිකා චිත්‍රපටයෙන් ඉවත් වෙන්න කටයුතු කරලා තියෙනවා. හැබැයි ශේත්‍රයෙන් බොහෝ දෙනා නොදන්න තවත් කාරණාවක් තියෙනවා. ඒ තමා දීපිකා මේ චිත්‍රපටයෙන් අයින් වෙන්න එක හේතුවක් තමයි චිත්‍රපටයේ සාර්ථකත්වයෙන් පස්සේ ඒකේ ලාභය ඔවුන්ටත් බෙදී යන්න ඕනි කියලා ඇය නීතියක් පනවලා තියෙනවා. මේකටත් සංදීප් ඒ තරම් කැමති වෙලා නැහැ. ඒ වගේම අලු අර්ජුන්ගේ මීළඟ චිත්‍රපටයට දීපිකා පදුකෝන් තෝරාගෙන තියෙනවා කියන පුවත ආරංචි වුණාට පස්සේ දීපිකා මේ චිත්‍රපටයෙන් ඉවත් වුණා කියලා තමයි බොහෝ දෙනා ප්‍රකාශ කරන්නේ. සංදීප් රෙඩ්ඩි කියන්නේ බොලිවුඩ් වල ජනප්‍රිය අධ්‍යක්ෂකවරයෙක්. අර්ජුන් රෙඩ්ඩි, කබීර් සිං ඒ වගේම 2024 වසරේ අති සාර්ථක ලෙස තිරගත වූ කල්කි චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන්නේ සංදීප් රෙඩ්ඩි. කල්කි චිත්‍රපටය ගැන අවධානය යොමු කරනකොට මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රංගපෑවේ ප්‍රභාෂ් එක්ක දීපිකා පදුකෝන්. මේ චිත්‍රපටය අති සාර්ථක වුණා. ඒ නිසා තමයි ඔවුන් ඊළඟ නිර්මාණයටත් මේ දෙදෙනාවම තෝරාගත්තේ. නමුත් දැන් කොහොම හරි දීපිකා මේ චිත්‍රපටයෙන් ඉවත් වෙලා තියෙනවා. දීපිකාගෙන් පස්සේ මේ චිත්‍රපටේ රංගපාන්න සංදීප් තෝරාගෙන තියෙන්නේ අලුත් නිලියක්. එයා කෝටි 4කට මේ චිත්‍රපටයට ගිවිසුම් අත්සන් කරා කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. ඒ වෙන කවුරුත් නෙවෙයි බොලිවුඩේ නවක නිලියක් වන ත්‍රිප්ති දිම්රි. කොහොම නමුත් දීපිකාගේ මේ පැය 8 කතන්දරෙන් නම් බොලිවුඩ් වල බොහෝ දෙනා තමන්ගේ කැමැත්ත පළ කරලා තියෙනවා. ඒකෙන් විශේෂ කෙනෙක් තමයි අජේ දේව්ගන් කියන්නේ. අජේ දේව්ගන් තමන්ගේ අලුත්ම චිත්‍රපටය වන මා චිත්‍රපටයේ මංගල දර්ශනය පවත්වන වෙලාවේදී දීපිකාගේ මේ කතාවට තමන්ගේ සපෝට් එක දක්වලා තිබ්බා. කොහොම නමුත් දීපිකා සම්බන්ධව මේ දවස්වල වැරදි තොරතුරු ප්‍රචාරය වෙනවා බොලිවුඩ් වල. ඒ වගේම බොහෝ දෙනෙක් දෝෂාරෝපණය කරනවා. තවත් අය කියනවා ප්‍රභාෂ් එක්ක රංගපාන තිබිච්ච අවස්ථාව ඇය නැති කරගත්තා සහ මේක වටිනා අවස්ථාවක් පැහැර හැරීමක් කියලාත් ඔවුන් කියනවා. කොහොම නමුත් අලු අර්ජුන් කියන්නේ බොලිවුඩ් වල, කොලිවුඩ් වල අයිකන් එකක්. ඒ නිසා මේ චිත්‍රපටයත් ජනප්‍රිය චිත්‍රපටයක් වෙයි කියලා තවත් අය ප්‍රකාශ කරනවා. විශේෂයෙන් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ඇට්ලි. ඉතින් අපි බලමු දීපිකා ගත්ත මේ තීරණය කොයි තරම් හොඳ එකක්ද කියලා. එක බලන්න නම් අපිට අලුත්ම චිත්‍රපටය, ඒ කියන්නේ අලු අර්ජුන්ගේ අලුත්ම චිත්‍රපටය සහ ප්‍රභාෂ්ගේ අලුත්ම චිත්‍රපටය තිරගත වෙනකන් ඉන්න වෙනවා. දීපිකා පදුකෝන්ගේ ඒ නිවුස් එකත් එක්කලා මම ආයෙමත් යනවා කොලිවුඩ් දිහාවට.
ඔයාලා දන්නවද ඇට්ලි තමන්ගේ අලුත්ම අල්ලු අර්ජුන් එක කරන්න යනවා කියලා. ඔව් ඒක තමා පළවෙනි වතාවට මොවුන් සිනමාවේදී එකතු වෙන අවස්ථාව. මේ චිත්‍රපටය අලු අර්ජුන් එක්කලා රංගපාන දීපිකා පදුකෝන් වුන් තෝරගෙන තියෙනවා. ඊට අමතරව ජාන්වී කපූරුත් මේ චිත්‍රපටයේ චරිතයක් රංගපානවා කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. විශේෂයෙන්ම සංදීප් රෙඩ්ඩිගේ චිත්‍රපටයෙන් ඉවත් වුණාට පස්සේ දීපිකා සම්බන්ධ වුණු අලුත්ම නිර්මාණය තමයි ඇට්ලිගේ මේ චිත්‍රපටය. දීපිකා පදුකෝන් ඇට්ලිත් එක්ක මීට කලින් වැඩ කරලා තියෙනවා. නමුත් අලු අර්ජුන් ඇට්ලි එක වැඩ කරන්නේ පළවෙනි වතාවට. ඔයාලට මතක නම් ශාරුක් ඛාන්ගේ ජවාන් චිත්‍රපටය. මේ ජවාන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරේ ඇට්ලි විසින්. මේ චිත්‍රපටය බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා රැසක් තබපු චිත්‍රපටයක් වුණා. ඒක නිසා බොහෝ අය ප්‍රකාශ කරනවා ඇට්ලි අල්ලු අර්ජුන් එක්ක දීපිකා එක්ක එකතු වෙලා කරන මේ චිත්‍රපටයත් සුපර් හිට් එකක් වෙයි කියලා. ඒ වගේම පහුගිය දවස්වල ඇට්ලි වරුන් ධාවන් එක්ක එකතු වෙලා බේබි ජෝන් චිත්‍රපටය නිර්මාණය කරා. මේ චිත්‍රපටයත් අති සාර්ථක වුණා වගේම මේ චිත්‍රපටයට කීර්ති සුරේෂුත් එකතු වෙලා තිබ්බා. ඉතින් අපි බලමු ඇට්ලිගේ මීළඟ පියවර කොයි තරම් සාර්ථකයිද කියලා. ඒ වගේම දීපිකා සහ අල්ලු අර්ජුන් තිරේදී කොයි තරම් කැපී පෙනෙයිද කියලත් අපි බලමු. ඒකට අපිට මේ චිත්‍රපටය තිරගත වෙනකම්ම බලාගෙන ඉන්න වෙනවා. ඊළඟට මංවලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ බොලිවුඩ් වලට සම්බන්ධ හොට් නිවුස් එකක් ගැන. ඔයාලා දන්නවා ඩොන් චිත්‍රපටය බොලිවුඩ් ඉතිහාසයේ ජනප්‍රිය පෙරලි රැසක් කරපු චිත්‍රපටයක් කියලා. ඩොන් 1 ඩොන් 2 කියන චිත්‍රපටවල ශාරුක් ඛාන් ප්‍රියංකා චොප්රා සුසංයෝගය ඔයාලට තවමත් අමතක නැතුව ඇති කියලා මං විශ්වාස කරනවා. ඔන්න නිෂ්පාදක මණ්ඩලය තීරණය කරලා තියෙනවා ඩොන් 3 ප්‍රේක්ෂකයින් අතරට අරගෙන එන්න. මෙවර ඩොන් විදිහට ශාරුක් ඛාන්ව නම් අපිට තිරේ දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ආදේශකයක් තෝරගෙන තියෙනවා. ඒ තමයි රන්වීර් සිං. රන්වීර් සිං කියන්නේ බොලිවුඩේ ඇතුලේ ජනප්‍රිය දක්ෂ නළුවෙක්. ඉතින් රන්වීර් සිං ශාරුක්ට නොදෙවෙනි විදිහට ඩොන් චරිතය කරයි කියලා බොහෝ දෙනා ප්‍රකාශ කරනවා. මේ ප්‍රියංකාගේ චරිතයට මුලින්ම තෝරගෙන ඉන්දිය කියාරා අද්වානිව. නමුත් කියාරා තමන්ගේ දරු ප්‍රසිද්ධිය වෙනුවෙන් නිවාඩු ගැනීමත් එක්කලා මේකට ක්‍රිති සැනෝන්ව යෝජනා කරලා තියෙනවා. ඉතින් ඩොන් 3 චිත්‍රපටයෙන් අපිට රන්වීර් සිං එක්ක ක්‍රිති සැනෝන්ව දැක ගන්න ලැබේ. ඒ වගේම ශර්වරීත් මේ චිත්‍රපටයේ අපූරු චරිතයක් රංගපානවා කියලා අපිට ආරංචි වෙනවා. ඔයාලා දන්නවා ඇති ඩොන් කියන්නේ 70 80 දශකවල බොලිවුඩ් වල නිර්මාණය වෙච්ච චිත්‍රපටයක් කියලා. මේ චිත්‍රපටයේ මුලින්ම රංගනයෙන් දායක වුණේ අමිතාබ් බච්චන්, සීනන් අමාන් සහ ප්‍රාන් කියන නළු නිළියන්. මේ චිත්‍රපටය ඒ දවස්වල බොලිවුඩ් ඇතුලේ විශාල ආන්දෝලනයක් ඇති කරා. ඉන්දියානු රුපියල් කෝටි 7ක් වැය කරමින් නිර්මාණය කරපු මේ ඩොන් චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 41ක ආදායමක් ලබන්නත් සමත් වුණා. ඊළඟට අපිට ඩොන් චිත්‍රපටය දැක ගන්න ලැබෙන්නේ ශාරුක් එක්ක. ශාරුක් මේක ප්‍රධාන චරිත රංගපානකොට ප්‍රියංකා චොප්රා සහ කරීනා කපූර් ප්‍රධාන චරිත රංගනයෙන් දායක වුණා. ෆර්හාන් අක්තාර් තමා මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ. ඒ වගේම ජාවෙද් අක්තාරුත් මේ චිත්‍රපටයට අධ්‍යක්ෂණයෙන් දායක වුණා. ඩොන් පළවෙනි චිත්‍රපටයේ ශාරුක් ප්‍රියංකා කරීනාට අමතරව අර්ජුන් රාම්පාල්, ඊෂා කෝපිකර් ඒ වගේම බූමන් ඉරානිත් රංගනයෙන් දායක වුණා. මේ චිත්‍රපටය සඳහා ඉන්දියානු රුපියල් කෝටි 38ක් වැය කරමින් ඉන්දියානු රුපියල් කෝටි 106ක ආදායමක් ලබන්න සමත් වුණා. ඒ වගේම ඩොන් මීළඟ කොටසේ ශාරුක් ඛාන් එක්ක ප්‍රියංකා චොප්රා ප්‍රධාන චරිත රංගනයෙන් එකතු වුණා. අවසාන වතාවට තිරගතුණු ඩොන් චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 60ක් වැය කරමින් ඉන්දියානු රුපියල් කෝටි 112ක ආදායමක් ලබන්න සමත් වුණා. 2006 වසරේ තමයි ශාරුක් පළවෙනි වතාවට ඩොන් චිත්‍රපටයේ රංගපෑවේ. ඊළඟට ඔහු 2011 වසරේදී ඩොන් චරිතයෙන් ප්‍රේක්ෂකයින් අතරට ආවා. ඉතින් වසර කිහිපයකට පසුව 2026 වසරේදී ඩොන් නැවතත් තිරයට ගේන අධ්‍යක්ෂක මණ්ඩලය සූදානම් වෙනවා. ඉතින් අපි බලමු රන්වීර් සිං ක්‍රිති සැනෝන් එක්කලා මේ චිත්‍රපටයේ කොයි වගේ වෙනසක් ඇති කරයිද කියලා. වගේම රන්වීර්ට මේක ලොකු අභියෝගයක් වෙයි. ඔහුගේ රංගන ජීවිතය ශාරුක් ඛාන්ගේ රංගනයත් එක්ක සංසන්ධනය කරන නිසා. ඉතින් අපි බලාගෙන ඉමු මේ හැම චිත්‍රපටයක්ම කොයි විදිහට ප්‍රේක්ෂකයින් වැළඳ ගනීද කියලා. දීපිකා ගැන, අලු අර්ජුන් ගැන, ඒ වගේම රන්වීර් සිං ගැන අපි අද ඔයාලත් එක්ක කතා කරා. මම හිතනවා ඔයාලා මේකට කැමති වෙන්නේ නැති කියලා. ඊළඟ දවසෙත් අපි මේ වගේම වෙනස් විදිහේ මාතෘකා ගැන, වෙනස් විදිහේ චිත්‍රපටි ගැන, ඒ වගේම නළු නිළියන්ගේ ජීවිත ගැන තොරතුරු අපි ඔයාලට අරගෙන එනවා. ඉතින් ආරාධනා කරනවා ඔයාලා හැම කෙනෙක්ටම අපිත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා. ඒ වගේම අපේ YouTube නාලිකාව subscribe කරන්න අමතක කරන්නත් එපා. බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. එහෙනම් අපි අදට ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්.